හොඳක වේගයක්නේ. එයා මේක පදවපු වේගය සඳහන් වෙන්නේ හයිඩ්‍රජන් වාහනයක් ලැබූ ඉහළම ගොඩබිම් වේග වාර්තාව කියලා. ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ බොනවිල් ලුණුතලාවේ තමයි JCB හයිඩ්‍රොමැක්ස් මේ වාර්තාව තිබ්බේ. අශ්වබල 1600කින් යුතු හයිඩ්‍රජන් එන්ජින් දෙකකින් තමයි JCB හයිඩ්‍රොමැක්ස් ධාවනය වෙන්නේ. ඒ කියන්නේ පාරේ යන සාමාන්‍ය වාහනයකට වඩා 5-6 ගුණයක් වේගවත්. අඩි 32ක් දිග මේ රථයේ මේ වේගයෙන් යද්දී අඩි 105ක් පළල ධාවන පතයක් හරියට පටු පාරක් වගේ පේනවා කියලා තමයි මේක පදවපු ඇන්ඩි ග්‍රීන් මහත්තයා කියන්නේ. ඇන්ඩි ග්‍රීන් කියන්නේ එසේ මෙසේ රියදුරෙක් එහෙමත් නෙමෙයි හොඳේ. 1997 අවුරුද්දේදී ශබ්දයේ වේගය පරදවමින් ලෝක වාර්තාවක් තියපු ඒ වගේම මීට අවුරුදු 20කට කලින් ඩීසල් වලින් දුවන කාර් එකකිනුත් ලෝක වාර්තාවක් තියපු දක්ෂ රියදුරෙක්. හැබැයි ඔහු කියන්නේ මේ අලුත් වාර්තාව වෙනස්ම අත්දැකීමක්. මොකද මේකට හයිඩ්‍රජන් දැම්මම දුම්බටෙන් පිට වෙන්නේ කාබන් වෙනුවට වතුර කියලා. බර යන්ත්‍රෝපකරණ වලට සහ කෘෂිකාර්මික යන්ත්‍රවලට බැටරි තාක්ෂණයේ තරම් සාර්ථක නැත්. ඒවා charge වෙන්න ගොඩාක් වෙලා යන නිසා කියලා පෙන්නලා දෙන්න තමයි JCB සමාගම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ සමාගම මේ තාක්ෂණය වෙනුවෙන් විතරක් පවුම් මිලියන 100ක් ආයෝජනය කරලා තියෙනවලු. හයිඩ්‍රජන් වලින් ක්‍රියාත්මක වෙද්දී විනාඩි 5න් වගේ ඉන්ධන පුරවාගෙන රෑ දවල් නොබලා දිගටම වැඩ කරන්න පුළුවන් කියලා JCB සමාගම පවසනවා. ලෝකයේ වාහන නිෂ්පාදකයින් විදුලිය ගැන හිතද්දී බර යන්ත්‍රෝපකරණ වලට වඩාත් සුදුසු හයිඩ්‍රජන් තාක්ෂණයේ බව ඔප්පු කරන්න JCB සමාගමට මේ දැවැන්ත උත්සාහය නම් ඇත්තටම අනාගතයට ලොකු පෙරලියක් වේවි කියලා තමයි බොහෝ දෙනා අදහස් පළ කරන්නේ. ඒ වගේම පරිසරයට කිසිම හානියක් නැති ශුන්‍ය කාබන් විමෝචනයක් තියෙන මේ වගේ තාක්ෂණයක් අනාගතයට කොච්චර ගැලපෙනවද කියලා ලෝකෙටම පෙන්වන්න මේ අපූර්ව රථයට අනිවාර්යෙන්ම පුළුවන් වේවි.